මෙතන කියලා මහාචාර්ය මැගොනිගල් සුබ සන්ධ්‍යාවක් මහාචාර්ය ඩම්බල්ඩෝ. ඔය කියන කටකතා ඇත්තද ඇල්බස්? මටත් බය ඒකයි මැගොනිගල්. මේ වතාවේ නරක ජයගත්තා. එතකොට ළමයා හැග්‍රිඩ් එයාව ගේනවා. ඔයා හිතනවාද මේ වගේ බැරෑරුම් දෙයක් යාට බාර දුන්න එක හරි කියලා? ඔව් මැගොනිගල්. හැග්‍රිඩ් මගේ පණටත් වැඩිය මට විශ්වාසයි. මහාචාර්ය ඩම්බල්ඩෝ තුමනි, මහාචාර්ය මැගොනිගල්. මොකුත් කරදරයක් වුණේ නෑ නේද හැග්‍රිඩ්? කිසි ප්‍රශ්නයක් නෑ. මේ බලන්නකෝ ගුලි වෙලා සනීපෙට නිදාගෙන ඉන්න හැටි. හැරෙයිද දන්නේ නෑ. ඔන්න අල්ලගන්න. ඇල්බස්, ළමයා මෙයාලත් එක්ක තියෙන එක පරිස්සම් කියලා ඔයා හිතනවද? මං දවසම මෙතෙන්ට වෙලා බලන් හිටියා. මෙයාලා තමයි මං දැකපු නරකම මිනිස්සු. ගණ්ඩ දෙයක් නෑ. ඒ වුණත් මෙයාට වෙන කවුරුත් නෑනේ. මේ ළමයා දවසක ප්‍රසිද්ධ වෙනවා. එහෙම කෙනෙක්ව මේ වගේ තැනක තියෙන එක හොඳයි කියලා මම නම් හිතන්නේ. ඒක ඇත්ත. ඒ වුණත් මෙයා ලොකු මාත් වෙනකම් වෙනම හැදෙන එක තමයි හොඳ. හැමදාටම නෙවෙයිනේ. ඔය මොකද හැග්‍රිඩ්? මේක සමුගැනීමක් කියලා නම් හිතන්න එපා. හොඳින් ඉන්න. හැරි පොටර්. නැගිටිනවා. ඉක්මනට. නැගිටිනවා මොඩේ. අද අපි සත්තුවට යනවා. මොකද නිදිමතද? ඉක්මන් කරලා අපේ උපන්දින කුමාරයාට කැම ලෑස්ති කරනවා. හොඳයි මං කරන්න. මගේ හොරතල් පැටියාගේ
උපන්දිනේ සමරන්න හැම දෙයක්ම ලස්සනට ලෑස්ති කරලායි තියෙන්නේ. මං කරනවා මගේ කෝට් එක මෙහාට ගේනවා. පොඩ්ඩක් ඉන්න ගේනවා. මේ තෑගි ඔක්කොම ඔයාටයි පැටියෝ. තෑගි කීයක් තියෙනවද? 36යි. මම්මයි ගණන් කරලා තිබ්බේ. 36ක් මට ගියවරද මට තෑගි 37ක් තිබ්බා. ඒකත් ඒ උඩට සමහර ඒවා ගියවුන් දේවට වඩා ලොකුයි. ඒක කොච්චර ලොකුද මට වැඩක් නෑ. අනේ අනේ පුතේ කෑ ගන්න එපා. අපි එළියට ගියාම පුතාට තව තෑගි දෙකක් අරන් දෙන්නම්. දැන් ඔක්කොම හරිනේ. මේක හොඳට මතක තියාගන්නවා. මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් මං ආයෙත් කියන්නේ. බට සතියක් යනකම් කෑම මුකුත් නැහැ. තේරුණා නේද? කොහෙලෙවෙන්නේවත් නෑනේ. මොකද? නැගිටිනවා. යාට නිින්ද ගිහලා තියෙන්නේ. අපෝ මහ කම්මැලියෙක්. ඕවා ගණන් ගන්න එපා. එයාට මේ කිසිම දෙයක් ගැන හරියට තේරෙන්නේ නැහැ. හැමදාම කූඩුවක ඉන්නවා කියන එක මිනිස්සු මෙතනට ඇවිල්ලා ඔයාට කරදර කරනවා කියන එක ගැන. ඔයාට මං කියන දේ ඇහෙනවද? නෑ මේකයි. මම මීට කලින් සර්පයොත් එක්ක කතා කරලා නෑ. ඇත්තටම හැමදාමත් ඔයා මිනිස්සුත් එක්ක කතා කරනවද? වෙන රටකින් නේද ඔයා ආවේ? ඔයා තනියම දෙන්නේ. පවුලේ කවුරුවත් නැද්ද? ඇත්තද? ඔයත් මම වගේමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. තාත්තා මෙන්න මෙයා නැගිටලා අයින් වෙනවා. තාත්තා ඉක්මනට එන්නකෝ. ඒක සුළු දෙයක් නේ. අපි ඉක්මනට යඳුම් මාරු කරගමු. කියනවා මොකද උනේ කියලා. සැරයක් කිව්වනේ මන් දන්නේ නැහැ කියලා. එතන තිබුණු වීදුරුව එක පාටම නැති උනේ මැජික් එකක් වගේ. මේ ලෝකෙ කොහෙවත් මැජික් කියලා දෙයක් නැහැ.